ලෝකේ බලවත්ම රාජ්‍යයක් වන වතිකානයේ නායකයා වෙන්න කලින් පාප් පොයින්ට්සේ රාත්‍රී සමාජ ශාලාවක සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා කියලා ඔබ දන්නවද? ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ජීවිත කතාවේ පළමු කොටසයි මේ. 1936 අවුරුද්දේ ආර්ජන්ටිනාවේ උපන් ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ අද අපි හඳුනන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උනේ හරිම අහඹු විදිහට. උන්වහන්සේ තරුණ කාලේ ගොඩක් දක්ෂ රසායන විද්‍යා ශිෂ්‍යයෙක්. ඒ ජීවත් වෙන්න සල්ලි හොයන්න උන්වහන්සේට පිරිසිදු කරන්නෙක් විදිහට වගේම බාර් එකක බවුන්සර් කෙනෙක් විදිහටත් වැඩ කරන්න සිද්ධ වුණා. ඒ වගේම උන්වහන්සේට වයස 21 දී වැළඳුණු දරුණු පෙනහළු ආසාදනයක් නියුමෝනියා නිසා සත්කමකින් එක පෙනහල්ලක කොටසක් ඉවත් කරලා තියෙනවා. මේ හැමදේම අස්සේ උන්වහන්සේ ආදරය කරපු පෙම්වතියෙකුත් සිටියා. හැබැයි දවසක් උන්වහන්සේ පල්ලියකට ගිය වෙලාවක ලැබුණු එක ආත්මික අත්දැකීමක් නිසා තමන්ගේ මුළු ජීවිතේම දෙවියන් වෙනුවෙන් කැප කරන්න උන්වහන්සේ තීරණය කළා. හැබැයි පාප් වහන්සේ වුණාට පස්සෙත් උන්වහන්සේ මුළු ලෝකෙම පුදුම කරපු තීරණ කිහිපයක් ගත්තා. ඒ මොනවද? දැනගන්න part 2 කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ page එක follow කරලා තියාගන්න.